මේ කාරණා දෙකට උත්තරයක් හැටියට මම පටන් ගන්නම්. කොලොසි පොතේ 1:17 කියනවා උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටිසේක සියල්ල උන්වහන්සේ තුල පවතිනසේක කියලා. ඒ කියන්නේ උන්වහන්සේ තුල සියල්ල කියන්නේ මේ ස්වභාව ධර්මය, මනුෂ්‍ය සහ මේ අපි දකින නොදකින සියලු දෙයක් උන්වහන්සේ රඳවගෙන ඉන්නවා. මේ වෙලාවේදී අපිට හිතන්න අමාරු කාර්යයක් ඒක. හැමෝම හිතන්නේ නැහැ දෙවියන් වහන්සේගේ අතෙන් ගිලිහිලා මේක කියලා. ඉතින් මම කැමති එකට පිළිතුරක් ගන්න. හේබ්‍රෙව් පොතේ 1:13 කියන උන්වහන්සේව සියල්ලට උරුමකාරයා කළසේක ඊළඟ එකේ කියන උන්වහන්සේ කර්ණ කොටගෙන ලෝකවල් සෑදූසේක අභ්‍යවකාශය සෑදූ සියලු ග්‍රහලෝකයන් පොළව ඇතුළුව සියල්ලක් උන්වහන්සේ සෑදුවයි කියලා කියනවා. ඉතින් තමන්ගේ බල පරාක්‍රමේ වචනෙන් සියල්ල දරමින් උන්වහන්සේ කර්ණ කොටගෙන ලෝකවල සෑදුවා. උන්වහන්සේගේ බල පරාක්‍රමේ වචනෙන් දරාගෙන ඉන්නවා. යමක් වැදුවට පස්සේ ඒ වැදපු අම්මා දරුවව බලා ගන්නවා වගේ උන්වහන්සේ මේ පොළව මේ විශ්වය හැදුවට පස්සේ මේ විශ්වයේ මව දෙවියන් වහන්සේ උන්වහන්සේ බලාගෙන ඉන්නවා ආරක්ෂා කරන. එහෙනම් මොකද උනේ ස්වාමිනේ? ඇයි දෙවියනේ? මේක තමයි හැමෝගෙම හදවතේ තියෙන ලොකුම ගැටලුව මේ දවස්වල නේද? ඉතින් මම ඒකට කැමති පොඩි විද්‍යා පාඩමක් කියන්න. මම බයයි විද්‍යා පාඩම ගැන කතා කරනකොට අපි අතරේ ඉන්නවා හොඳ දක්ෂ විද්‍යා උගන්වන ගුරුවරයෙක්. ඉතින් මම මේ හොයාගත්තේ ඇත්තම. ඉතින් විද්‍යාවේ සනාථ කරනවා විද්‍යාවෙන් අපිට නොදකින අදෘශ්‍යමාන බලවේගයක් තියෙන බව කියනවා. ඒතර විද්‍යාව දෙවියන් වහන්සේගේ වචනය බොරු කරන්නේ නැහැ. විද්‍යාව දෙවියන්ගේ වචනය සනාථ කරනවා. විද්‍යාවයි දෙවියන් වහන්සේ කියන දෙන්න දෙවියන් වහන්සේ සොයාගත්ත දේ දෙවියන් වහන්සේ කරපු දේ විද්‍යාවෙන් සොයාගෙන තිනවා දැන්. ඒ නිසා ඔබ අහලා ඇති මේ මොනවාද අඳුරු ශක්තිය නැත්නම් ඩාර්ක් එනර්ජි කියලා අපිට ඉංග්‍රීසියෙන් කියනවා. ඒක එකෙන් පෙන්눔 කරනවා. ඒගොල්ලෝ සොයන් යනවා විද්‍යාඥයෝ මේ අභ්‍යවකාශය ටික ප්‍රසාරණය වෙනවා. ඒක වෙන්නේ කොහොමද? ඒක ඉබේට වෙනවද? මිනිස්සු හිතන විදිහට මේක ඉබේට වෙනවද? ඔවුන් කියනවා නෑ ඉබේට වෙන්නේ නැහැ. යම්කිසි අద్భుත බලවේගයක් නොපෙනෙන බලපෑමක් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. ඒකයි මේකට අඳුරු කියන්නේ. හොයාගෙන නැහැ. තවමත් හොයන කොහෙන්ද මේ බලවේගය? මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ මේ විද්‍යාඥයෝ සොයන දේ තුලින් ඔවුන් දකිනවා යම් නොපෙනෙන බලවේගයක් නැත්නම් නොපෙනෙන ශක්තියක් බලපෑම් කරනවා කියලා මේ අභ්‍යවකාශයට. මේ අපි ඉන්න විශ්ව ලෝකයට. ඉතින් ඔවුන් කියන්නේ මේ විශ්වය තමුන්ට ඉබේ දුවනව නෙමෙයි. ටාංගල බොත්තමේද දැන් ඔන්න කැරකි යනවා එකක් නෙමෙයි. නමුත් යම් කිසි බලවේගයක හස්තයක් මේක හසුරනවා. ඒකේ කෙරෙන සියලු කටයුත්තක්ම උන්වහන්සේ යම් කිසි බලවේගයක් විසින් කරනවා කියලා. ඉතින් ඒ නිසා ඔවුන් දකිනවා මේ භෞතික ලෝකය යම් කිසි නොපෙනෙන නොදකින බලවේගයක් මත යැපෙන විත්තිය. ඉතින් ඒ නිසා මේක ඒ වගේම යම් කිසි බලවේගයක් මගින් මේ විශ්වය අල්ලගෙන ඉන්නවා කියලා. ඉතින් දැන් අහන්න පුළුවන් එහෙනම් මේ දවස්වලදී නොවැම්බර් 28 නෙවෙයි කවදායි 29 ඉඳලා උන්වහන්සේට අතෑරුණාද මේක කියලා. ඒකද මේ සිද්ධිය උනේ කියලා. හරි. ඉතින් උන්වහන්සේ මුලින්ම අපි පටන් ගන්නට ගියොත් උන්වහන්සේ කොහොමද සැලසුම් කරේ? උන්වහන්සේගේ අදහස මේල උන්වහන්සේ ඒක ලස්සන්ට මේ මැවීම උන්වහන්සේ යම්කිසි ඕඩර් එකක් නැත්නම් යම්කිසි සැලැස්මක් තිබුණා. ඒකට යම්කිසි එක්කෙනා කෙරෙහි ඒ කියන්නේ
හාමනි නැත්තම් සමාදානෙන් මේ දේවල් වැඩ කරන්නට තමයි උන්වහන්සේ මැව්වේ. එකට එකක් හරියට රෝද ටිකක් සෙට් කළා වගේ. එක රෝදයක් මේ රෝදය යපෙනවා, මේ රෝද අනිත් රෝදය යපෙනවා. මුළු මුළු පද්ධතියම හැදිලා තියෙන්නේ එහෙමයි. ඒකේ උන්වහන්සේගේ වචනෙන් රඳවා ගන්න ඉන්නවා කියලා මම කියන්නම්. උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ කියනවා පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය ගැඹුර පිට අන්ධකාරය විය දෙවියන් වහන්සේගේ ආත්මය ජල මැතුවේ හැසිරෙමින් සිටිසේක දෙවියන් වහන්සේ එළිය වේවායි කීසේක. හරි. දැන් මම ඔබට කියන්න හදන්නේ මේ පොළව ඉස්සෙල්ලාම තිබුණු තත්වය විද්‍යාඥයෝ කියන හැටියට නිකන් මුකුත් තිබුණේ නැහැ. ඊට පස්සේ දෙවියන් වහන්සේ සීන් එකට ආපුවම එතන ඇත්තටම හටගත්තේ ගිනි නිකන් ලාව නැත්නම් උණු වෙච්ච ගිනි උදුනක් වගේ තිබුණේ. ඒ ගිනි උදුන ඇතුළේදී ඒක කූල් වුණාම අපි ඔක්කොම භෞතික සියලු දේ හැදුව පරමාණු නැත්නම් පුංචිම බිල්ඩින් බ්ලොක් එක හැදුනා උන්වහන්සේ එතෙන්ට පැමිණීම ජල මතුවේ ඉස්සේ සැරසැරුවා. කතා කළේ නැහැ. උන්වහන්සේගේ සැරිසැරීම කරන කොටගෙන ක්‍රිෂ්මි හරිද මම? සැරිසැරීම හරන කොටගෙන මේ උණු වෙච්ච ලාවා ඔක්කොම කූල් වුණාම මොනවද හැදුනේ? පරමාණු ඇටම්ස්. පරමාණු හැදුනා. පරමාණු තමයි භෞතික සියලු දේක පුංචිම බිල්ඩින් බ්ලොක් එක. අපි ඔක්කොම හැදිලා තියෙන චූටිම කොටසට කියන පරමාණු. අපි විතරට මේ ගස්කොළ වතුර සියලු වාතය සියලු දේ හැදිලා තියෙන පරමාණු වලින්. ඒ පරමාණු ටික හැදිලා තියෙනකොට උත්පත්ති පොතේ කියනවා 11 උත්පත්ති 1 ඉඳන් 27ට මේ දේවල් සඳහන් කරලා තියෙන්නේ. උන්වහන්සේ කතා කළා උන්වහන්සේ කතා කළා මොකද්ද කිව්වේ? එළිය වේවායයි කීසේක. ඒ කියන්නේ උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ නිදහස් කරා. මොකද උනේ? අර පරමාණු හැමතැනම විසිරීලා දැන් මේ ගිනි බෝලේ රත්තරලා තියෙනකොට උන්වහන්සේ සැරිසැරුවා ගිනි බෝලේ එතෙන්දි පටන් ගැනීමක් ඇති වුණා. සැරිසැරලා උන්වහන්සේගේ වචනේ නිදහස් වුණාම අර පරමාණු ලස්සන පිළිවෙලකට පෙළ ගැහුණයි කියනවා. ඒක ෆෝම් වුණා කියනවා. පිළිවෙලකට පරමාණු අංශු ටික පිළිවෙලට පෙළ ගැහුණයි කියනවා. ඊට පස්සේ කියනවා උන්වහන්සේ එළිය වේවා කිව්ව පළවෙනි දවසේ ඉඳන් උන්වහන්සේ කරපු එක දෙයක් තමයි උන්වහන්සේ බැලුවා එළිය ආවා. ලස්සනයි කිව්වා. ඊට පස්සේ කිව්වා ඒක හොඳයි කිව්වා. උන්වහන්සේ මැවපු දේ උන්වහන්සේ හොඳයි කිව්වා. එහෙනම් සභාව උන්වහන්සේ හදපු දේවල් දැන් අද හොඳ නැති වෙලා තියෙනවා. අපි බලමු මොකද වුනේ කියලා. මොකද මේකට අපි පිළිතුරක් හොයාගන්න ඕනේ. උන්වහන්සේ මොකද කියන්නේ කියලා. ඉතින් උන්වහන්සේගේ වචනයෙන් මවපු සියලු දේ උන්වහන්සේ දරාගෙන මම මව වැදුවම මව බලා ගන්නවා කියලා. ඉතින් මේ සෑදුනා වූ පරමාණු එකින් එකට ගොඩ නැගිලා ගොඩ බිම වෙන් වුණා. ජලය වෙන් වුණා. මේ ජලයත් වලත් වාතය තුලත් තියෙනද මෙටාෆිසික්ස් කියන්නේ නේද? හැම එකේම මේ ෆිසිකල් නැත්නම් භෞතික වූ පරමාණු තියෙනවා. මේවා උන්වහන්සේ බලලා කිව්වා මේක ලස්සනයි කිව්වා. මේක හොඳයි කිව්වා. ඔගොල්ලෝ කියලා බලන්න උප්පත්ති පොතේ එකේ ඉඳන් පළවෙනි පරිච්ඡේදයේ කියලා බලනකොට හැම අවස්ථාවෙදිම උන්වහන්සේ කියපු එක කොමන් දෙයක් තිබුණා. ඒ කිව්වේ උන්වහන්සේ කිව්වා ලස්සනයි, ඒක හොඳයි, ඒක ලස්සනයි කියලා කිව්වා. ඉතින් උන්වහන්සේ කිව්ව දේ එසේ වුණා. උන්වහන්සේ ඒක දැක්කා. උන්වහන්සේ හොඳයි කිව්වා. උන්වහන්සේ කිව්ව දේ සිද්ධ වුණා. උන්වහන්සේ දැක්කා. මේ ප්‍රතිපත්තිය මතක තියාගන්න. කිව්වා, දැක්කා, හොඳයි කියලා කිව්වා. ඉස්සෙල්ලම කිව්ව දේ දැක්කා, සිද්ධ වුණා. ඊට පස්සේ ඒකට හොඳයි කියලා උන්වහන්සේ කිව්වා. ඉතින් හේබ්‍ර පොතේ 11 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේගේ වචනයෙන් ලෝකවල මැවුණු ලැබූ බවද මෙසේ දකින දේවල් පෙනෙන දේවලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම් ගනිමු. ඒ කියන්නේ කිසි තිබුණ නැහැ කියලා කියනවා. විද්‍යාඥයෝ කියන මුකුත් තිබුණ නැහැ. කළුවර ගුලියක් මුකුත් තිබුණ නැහැ. ඊට පස්සේ ඒක රත් වෙලා
ඒක කූල් වුණාම ඇටම්ස් නැත්තම් පරමාණු හැදුනා. පරමාණුව උන්වහන්සේගේ හඬට අවනත වුණා. උන්වහන්සේගේ හඬට පරමාණු අවනත වුණා. දැන් අපිට පරමාණු පේන්නේ නැහැ. නමුත් මමත් ඔයත් ගස් කොළන් වාතය සියල්ලක් හැදලා තින්නේ මේ පුංචිම බිල්ඩින් බ්ලොක් එක කියන පරමාණුවෙන් තමයි හැදලා තියෙන්නේ. ඉතින් ගීතාවලි පොතේ කියන ස්වාමීන් වහන්සේගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවන ලද්දේ. ඒ කියන්නේ අපිට කවදාවත් චැලෙන්ජ් කරන අභියෝග කරන්න බැරි කාරණා දෙකක් මෙතන සඳහන් කරලා තියෙනවා. එකක් උන්වහන්සේගේ වචනය, එකක් උන්වහන්සේගේ හුස්ම. මේ දෙකෙන් තමයි ඔබයි මායි දකින සියල්ලක් හැදුනේ. මේ සියල්ල හැදිලා තියෙන මේ ආකාරයට කියලා මම නෙමෙයි විද්‍යාඥයෝ දැන් වෙනකොට කියලා එක සනාථ කරලා තියෙනවා. යම් කිසි ඒගොල්ලෝ දන්නේ කවුද කියලා. යම් කිසි බලවේගයක්, යම් කිසි හඬ ශබ්දයක්. හරිද? ඔයගොල්ලෝ දන්නවා ඇති මේ හඬ ශබ්ද ගැන. කී දෙනෙක් බලනවද Big Bang Theory? Big Bang Theory. Watch? Yes. මේ Gen Z කට්ටිය Big Bang Theory කියන එක දන්නවා. ඒක නිකන් සීරීස් එකක් යන ටීවී එකේ. හරිද? ඒගොල්ලෝ කියන්නේ Big Bang Theory කියලා කියන්නේ ලොකු ශබ්දයක්. ලොකු ශබ්දයක්. ලොකු ශබ්දය සමහර අය කියනවා අරයගෙන් ආපු ශබ්දේ මෙයාගෙන් ආපු ශබ්දේ මං කියන්න අකමැති සමහර මේ ඇදහිම් ක්‍රම ඇතුලේ තියෙන නම් තියෙනවා. හරිද? මේ ලොකු ශබ්දේ මොකද්ද විද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නේ? ඒගොල්ලෝ කියන්නේ නැහැ ඒක. අපි දන්නවා මොකද්ද? දෙවියන් වහන්සේගේ හඬ ශබ්දය. දෙවියන් වහන්සේගේ හඬ ශබ්දෙන් මේ පොළවේ පටන් ගැනීමක් ඇති වුණා කියනවා. මිත්‍යාවක් හැටියට සමහරු හිතන දේ විද්‍යාවෙන් සනාථ කරනවා. මේ සවුන්ඩ් ভাইබ්‍රේෂන් නැත්නම් ශබ්ද තරංග මගින් මේ පරමාණු එකලස් කරලා යම්කිසි හැඩතලයකට ගේන්න පුළුවන් බව අදටත් විද්‍යාඥයෝ ඔප්පු කරන සනාථ කරන දෙයක්. දැන් මම විද්‍යාව කතා කරන්නේ එහෙම තමයි මට දෙවෙනස් කතා කරේ. ඒකින්ද සමා වෙන්න පොඩ්ඩක් ඉවසන්න. හරිද? මං ඉන්නම් මොනවද කියන්නේ කියලා. ඉතින් අපි දකිනවා උන්වහන්සේගේ හුස්ම, උන්වහන්සේගේ වචනය ඔය දෙක අපිට අභියෝග නොකළ නොහැකි කාරණාවල් දෙකක් අපි විශ්වය දිහා බලනකොට. දේ වචනයෙන් කියනවා, විද්‍යාවෙන් කියනවා. ඉතින් අපි දකින්න එක දෙයක් තමයි උන්වහන්සේ තමයි මේ නොපෙනෙන බලවේගය, නොපෙනෙන හස්තය මොකක් හරි මට කියනවද කවුරු නැහැ නේ. sorry. දැන් මට අතක් වෙනවා වගේ පේනවා. ඉතින් නොපෙනෙන උන්වහන්සේගේ යම් කිසි බලවේගයක් තියෙන බව විද්‍යාඥයෝ කියනකොට අපි දකින්න එක දෙයක් තමයි අපි සියලු දෙනාම මොනවාද විශ්වයේ සියලු මැවිල්ල සහ අපි අතර යම් කිසි එකම සම්බන්ධතාවයක් පොදු පරම්පරාවක් ස්වභාව ධර්මයි අපි ඔක්කොම එකම අපි ඔක්කොම රජවරු ඔක්කොම පැසියාලිනේ නේද අපි ඔක්කොම එක පරම්පරාවක් කියන්නේ එකම පරමාණුවක් අපි තුල තිබෙනවා එකම විදිහේ යම්කිසි බැඳීමක් අපි එකෙක්න අතර යම්කිසි විදිහකට අපි කනෙක්ට් වෙලා තියෙනවා විද්‍යාත්මකව දේව වචනේ ඒක අපිට කියන දේ විද්‍යාඥයෝ ඒක සනාථ කරනවා. ඒතර යොහන් සුභාරංචි පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කියනවා උන්වහන්සේ කර්ණ කොටගෙන සියල්ල සාධන ලද්දේ කියලා. උන්වහන්සේ නැතිව කිසිවක් සාධන නොලද්දේය. එහෙනම් ඔබ දකින නොදකින විශ්වය අභ්‍යවකාශය මේ ග්‍රහ ලෝකයන් ඒ සියල්ල පෙනෙන නොපෙනෙන සියල්ලක් උන්වහන්සේ විසින් හැදුවා. උන්වහන්සේ විසින් සාධන නොලැබුණු කිසිම දෙයක් නැහැ කියලා. කියන්නේ උන්වහන්සේගේ හුස්මෙන් සහ හඬින් හැදුණා නම් හුස්ම සහ හඬ තියෙන සියල්ලට අපි නෑකමක් කියනවා. අපි එකම පරම්පරාවක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ මේ විදිහට උන්වහන්සේ මැව්වට පස්සේ ලස්සනයි කිව්වනම් හොඳයි කිව්වනම් අපි දකින්න ඕනේ ඒ විදිහටයි. එනිසා උන්වහන්සේ දෙවෙනි කාරණාව හැටියට මම කියනවා දෙවියන් වහන්සේ විසින් යහපත් ස්වභාවික පද්ධති නිර්මාණය කරන ලදී. මේ මුළු ඉකෝසිස්ටම් කියන්නේ මොකද්ද? ස්වභාව ධර්ම චක්‍රය නේද? මොකද කියන්නේ? පරිසර පද්ධතිය අපි දිහා බලනකොට අපි උන්වහන්සේගේ
වචනය උන්වහන්සේගේ හුස්ම ඒක ඇතුළේ තියෙනවා. මොකද උන්වහන්සේ මැව්වේ සියල්ල මැව්වේ උන්වහන්සේක හොඳයි කියලා කිව්වා. අපිට දැන් මේ ලාවේ පේන්නේ නැහැ ඒක හොඳයි කියලා. උන්වහන්සේ තමන් සාද ඇති සියල්ල දුටු විට ඊතා යහපත් බව උන්වහන්සේ කිව්වා. ඊට පස්සේ දිගින් දිගටම සියල්ලක් නිර්මාණය කරන හැම අවස්ථාවෙම උන්වහන්සේගේ වචනයෙන් නිර්මාණය කතා කළා. වචනයෙන් කතා කරපු දේ උන්වහන්සේ ලහපත් කියලා දැක්කා, හොඳයි කියලා කිව්වා. ඒතර තිමෝති පොතේ කියනවා 4 වෙනි පරිච්ඡේදයේ 4 මාක්‍රිසාද දෙවියන් වහන්සේ මව ඇති සියල්ල යහපත්ය. එතන කෑම ගැන කියන්නේ. යහපත් සියල්ල යහපත්ය කියලා කියනවා හැම දෙයක්ම. ඒතකොට හිත උපදේශ 10:22 කියනවා ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ඒක වැරදි පදයක්. එතන නෙමෙයි. ඊළඟට අපි එහෙනම් මේ භූමිකම්පාවල් යහපත්ද? එහෙමනම් මේ ගංගා ගැලීම, පිටාර ගැලීම, නායෑම යහපත්ද? මේ පරිසර පද්ධතිය, ඉකෝසිස්ටම් එක ඇයි මැවුනේ? මම දැන් ජියෝග්‍රෆි උගන්වනවා. ඉස්සර සයන්ස් දැන් ජියෝග්‍රෆි. හරිද? භූගෝලය. හරිද? ඇයි භූමිකම්පාවක් කියන්නේ? ඒ යට තියෙන මේ පොළව මේ රවුන්ඩ් ගෝලේ මෙහෙම ඒකේ තියෙන කෑලි ඔයගොල්ලෝ දැකලා ලෝක බෝලේ යන්දම් මෙහෙම කෑලි වලින් හදලා තියෙන්නේ. ඒ කෑලි යට මෙහෙම යනකොට හිර වෙනවා. කෑලි දෙකක් මහද්වීප දෙකක් අතර ඔය ඉරි ඇඳලා තියෙන ඔයගොල්ලෝ Google එකේ ගත්ත කාලේ මතක ඇති. ඒක හිර වෙලා ඒක රිලීස් වෙනකොට එතන යම්කිසි ප්‍රෙෂර් එකක් හැදෙනවා. හැදුනම එතන වතුර කැළඹීමක් ඇති වෙනවා. එතකොට මේ දේශගුණීය වෙනසක් ඇති වෙනවා. එතන සුලිසුලඟක් ඇයි ඇති වෙන්නේ? සුලිසුලඟ නිර්මාණය කළේ කවුද? සුලිසුලඟක් කියන්නේ ඒක හරහා එකතු වුණ ඉතා දැඩි උණුසුම් තත්වයක් ප්‍රදේශයේ හැමතැනටම විසිරුවා හරිනවා. දැන් ඔයගොල්ලෝ අපි කවදාවත් මේක යහපත දැකින්නේ අපි නපුරමනේ දැක්කේ. මොකද ඒක ව්‍යසන කරානේ අපිට හැමදාම නේද? එතකොට අපි කියන්නේ යම්කිසි පීඩනයක් නිදහස් කරනවා. එතකොට කඳු නිර්මාණය වෙන්නේ මේ නායෑම වතුර ගිහිල්ලා මඩ රොඩ් බෝලේ කරලා එක්දර කඳු බිහි වෙනවා. හරිද? ඒවල යම්කිසි ඛනිජ ලවණ ඇති වෙනවා. දැන් යහපත මම කතා කරන්නේ ඇයි මෙච්චර ව්‍යසනයක් වෙලා තියෙන්නේ? මොකද අපි දැක්ම මේ උන්වහන්සේගේ ක්‍රියේෂන් එක නැත්නම් උන්වහන්සේගේ බැවිල්ල නපුරු බවට අපි දන්නේ. හරි. එතකොට කියන්නේ සුලිසුලන් එනකොට වතුර හැම තැනටම යනවා, නැති තැන් වලට ගලාගෙන යනවා. අපේ කෘෂි කර්මාන්තයට ඒක උදව් වෙනවා. හරිද? එතකොට ඉතා පිරිසිදු වාතාවරණයක් හැදෙනවා. ඒතර මුහුදට ඔක්සිජන් යනවා. දන්නද මේවා? මම ටික භූගෝල ඉගෙනගෙන ආවගලන්ට කියන්නේ. හරි. ඉතින් මම කියන්නේ දෙවියන් වහන්සේගේ මැවිල්ලේ නපුරු පැත්ත බලන්න එපා. මොකද අපි ඔයයි මමයි දන්නවා දෙවියන් වහන්සේ යම් කිසි හේතුවකට මේ පොළොව මැව්වේ කියලා. නමුත් රෝම 8:20 මං කියුවොත් රෝම 8:20 මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත් කරන ලද්දේ ඒකේම කැමැත්තෙන් නොව. දැන් පේනවද මැවිල්ල යම්කිසි නිෂ්ඵල භාවයකට ඇවිත් තියෙනවා. මම මේ උත්සාහ කරන්නේ ඕගොල්ලන් අපි හදවතේ ඇතිවෙන මේ ප්‍රශ්නයට ඇයි දෙවියනි මෙන්න මං කියන උත්තරයක් මම බලාපොරොත්තු වෙනවා දෙවියන් කෙරෙහි හදවත අවුල් කරගන්න එපා කියන එකයි මම කියන්න හදන්නේ. ඒ ආදරේ මේන්ටේන් කරගන්න කියන එකයි මම කියන්න උත්සාහ කරන්නේ. මැවිල්ල මේ නිෂ්ඵල භාවයට යටත් කරන ලද්දේ ඒකෙම කැමැත්තෙන් නොවේ. ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස් වී දෙවියන් වහන්සේගේ දරුවන්ගේ මහිමය නිදහස්කමට පැමිණෙන්නේ යන බලාපොරොත්තුවෙන් එය යටත් කළා වූ තැනැන් වහන්සේ ඉසයි මක්නිසාද මුළු මැවිල්ලම මේ දක්වා එක්ව කෙඳිරි ගාමින් ගාවිනා විදින බව දනිමු. ගාවිනාවක් කියන්නේ බබෙක් හම් වෙනකොට එන තියෙන කැක්කුම. මේ මැවිල්ල අඬනවලු. මේ මැවිල්ල යටත් වෙලා තියෙනවා යම්කිසි සාපයකට. අපි දන්නව කොතෙන්ද ඒක පටන් ගත්තේ කියලා. ඒක නිසා මේ මැවිල්ල නිතර දෙවිලි කෙඳිරි ගන්නවලු. ඉතින් ඒ නිසා තාම මේ මැවිල්ල ඒගොල්ලන්ට උන ඩැමේජ් එකෙන් ඒ තුවාලෙන් නිදහස් වෙලා නැහැ. හරියට අපි වගේ.
අපිට වුණ තුවාලෙන් අපි නිදහස් නැහැ. ඒ නිසා අපි විවිධාකාර හැසිරීම් රටාවලට යටත් වෙනවා. අපි දෙවියන් වහන්සේ මැව්වේ අපි කියලා අයියෝ ආ දෙවියන් වහන්සේගේ දරුවෙක්ද මෙහෙමනේ. ඒක තමයි අපි ඔක්කොම මැවිල්ල වගේම අපිත් මෙවැනි තත්යකට යටත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතන්න එපා මේ ස්වභාවික මේ ස්වභාව ධර්මයේ ඇති වෙන විපත්ති ඇතුළේදී දෙවියන් වහන්සේට මගේ ඇරුණා අත ඇරුණා. එයානේ අල්ලන් ඉන්නවා කිව්කෝ අල්ලන් හිටියද අත හයිය නැතුව ඇති. එහෙම හැඟීමක් නේ අපි කියන්නේ ඇත්තටම කතා කරන්නේ. ඉතින් දෙවියන් වහන්සේ මේ උන්වහන්සේගේ මැවිල්ල යම් කිසි ඩැමේජ් එක නැත්නම් යම් කිසි තුවාලයක් වුණා. ඒ නිසා අපි දකිනවා මුල් දෙවියන් වහන්සේ මුලදී මැවිල්ල ඒ ආකාරයට ඒ පද්ධතිය ක්‍රියා වෙන්නේ නැහැ කියලා ක්‍රියා කරන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ ස්වභාවික මේ ක්‍රියා පද්ධති සමහර වෙලාවට ක්‍රියා කරන්න ඊටාම නපුරු ආකාරයට. දැන් ඔබට පැහැදිලිද? හැබැයි මේක ගිහිල්ලා වතුරට යට වෙච්ච ගියක් තියෙන කෙනෙකුට කියන්න එපා. මේ අපි මම ඔයගලන්ගේ හිත සනසන්න හදන්නේ මම සත්‍යතාවය කතා කරන්නේ. මේක නෙමේ වෙලාව අපිට මූලධර්ම කතා කරන්න. මේ ඔබ සහ මම දැනගත යුතු කාරණාවල් මෙතන ඉඳගෙන ඉන්න ඔබට මම කතා කරන්නේ. ඉතින් අපි දකිනවා ඔය මං කිව්වා ඔය අඳුරු බලවේගය, ඒ වගේම දේශගුණය, මේ ඒ වගේ ඔය සියල්ලක්ම භෞතික නීති ගුරුත්වාකර්ෂණය උඩට පැන්නොත් බිමට වැටෙනවා. ඒ ගුරුත්වාකර්ෂණයම නායෑමට ලක් කරා කඳු පල්ලෙහාට දිය වේගෙන එනවා. කඳු දිය වුණාම උඩ හිටින්න බෑනේ. ඒක ගුරුත්වාකර්ෂණ නිසා පල්ලෙහාට ඇදෙනවා. තේරෙනවද වෙලා තියෙන විපත? ඇයි ඒක වුනේ? මෙහෙමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ උන්වහන්සේ යහපතට මැවූ දේවල් සමහර වෙලාවට ව්‍යසනයකට පත් වෙනවා. ඇයි? මැවිල්ල කැඩිලා බිඳිලා ඒක මැවිල්ල සාපයකට ලක් වෙලා තිබෙනවා. ඉතින් උන්වහන්සේ හැදුව සමහර මේ හැදුව ඒ යහපත් උදය අයහපත් බලපෑම් අපිට ඇති කරනවා. ඉතින් මේක තමයි ඔබ දැනගත යුතු සත්‍යතාවය. පළවෙනි ප්‍රශ්නෙට ඔබ අහන. දෙවනුව මං කියන්න කැමති උන්වහන්සේ විනාශය ඇති කරන්නෙක් නෙවෙයි. මේක දහවුරු කරගන්න, මේක ධාරණය කරගන්න. මොකද උන්වහන්සේ මැව්ව හැම වෙලාවෙම උන්වහන්සේ කතා කරා යමක් සැදුණා උන්වහන්සේ ඒක දැක්කා. උන්වහන්සේ කතා කරාම ඒක සිද්ධ වුණා. උන්වහන්සේ ඒක දැකලා උන්වහන්සේ මොකද කිව්වේ? ඒක යහපත් කියලා කිව්වා. ගීතාවලි 46 එකේ ඉඳන් මං කියවන දෙවියන් වහන්සේ අපේ සරණ ශක්තියය දුකේදී ඊතා ලං වූ පිහිටක්ය. එබැවින් පොළව වෙනස් වෙතත් මුහුද මැද පර්වත සැලෙතත් එහි ජල ගුගුරා කැළඹෙතත් එහි නගින රැළ වේගෙන් පර්වත කම්පා වෙතත් බිය නොවන්නෙමුය. මම හිතන්නේ ඒ කාලෙත් ස්වභාවික දේවල් වෙලා ඇති. මෙහෙම ආවට මේ දාවිත්තුමා මේ වචන ටික කියන්නේ මං කියන්නේ තුන්වෙනි කාරණාවට උන්වහන්සේ ව්‍යසනයේ ඇති කර දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ඒ ව්‍යසනයේ මැදේ වැඩ සිටින දෙවියන්ය කියලා ඔබ තේරුම් ගන්න. ව්‍යසනයේ මැදේ වැඩ සිටින දෙවියන්ය මේ කාලෙදී. ගීතාවලි 91 අපි දන්නවා හැමතිස්සම උන්වහන්සේගේ රැකවරණය ගැන කතා කරනවා. නාහුම් පොතේ 1:7 කියනවා ස්වාමින් වහන්සේ යහපත්ය විපත්ති දවසේදී බලකොටුවක් උන්වහන්සේ තමන් කෙරේ විශ්වාසය තබන්නන් දන්නාසේක. ඒ කියන්නේ උන්වහන්සේ කෙරේ විශ්වාස නොකරපු අය විනාශ වුණා කියන එක එතනින් අල්ලගන්න එපා. උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේ ප්‍රේමණීය. උන්වහන්සේගේ හුස්මෙන් ජීවත් වුණ මනුෂ්‍ය වර්ගයට ආදරය කරන දෙවි කෙනෙක්. මම උන්වහන්සේ නොදැනින්දි මට ආදරය කරපු දෙවියන් තමයි ඒ විපතටපත් වූ සියල්ලන්ට දක්වපු එකම ආදරේ. එයයි මට දුන්න ආදරෙත් අතර කිසි වෙනසක් නැහැ. විනිශ්චයක් ගේන්න එපා සභාව. විනිශ්චයක් ගේන්න එපා. එච්චරයි මම කියන්නේ. විනිශ්චයක් අපිට අදාළ නැහැ මේ අවස්ථාවේදී. අපි දෙවියන්ගේ ගැන දකින විදිහ අපි මිනිස්යන්ට ගිහින් දේශනා කළ යුතු අවස්ථාවක් නෙමෙයි මේක. ඊට වඩා දෙයක් අපිට කරන්න පුළුවන්. ඔබ හිතනවා නම් මේකයි ගිහිල්ලා අපිට හොඳ අවස්ථාවක් දෙන්නාසේ ගැලවීම ගැන කියනවා. ගැලවීමේ විවිධාකාර පැති තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ
ඔබ කෑම බීම දෙන්න, ඇඳුම් මුදල් දෙන්න, ඕන දෙයක් කරන්න. ඒ ප්‍රේමයේ ඒ ආකාරයෙන් පෙන්වන්න. මේක කිව්වොත් මම හිතනවා ඒ හදවත් දැඩි වෙයි කියලා දෙවියන් කෙරෙහි. නමුත් ගොඩක් ධර්මිෂ්ඨා හිතයි නෑ අපි කියන්න ඕන දේවල් කියන ක්‍රමයක් තියෙනවා. කියන විලාසයක් තියෙනවා. කියන වචන ප්‍රගයක් තියෙනවා. ස්වරයක් තියෙනවා. ඉතින් මම ඔබට කියන්නේ දෙවියන් වහන්සේ අපිව අත්නාරින අපිට ප්‍රේම කරන එක නතර නොකරන අපි ගැන සැලකීම නතර නොකරන අපිව ආරක්ෂා කරන සනසන මුදවන බලාපොරොත්තුවක් තියෙන අපිට සුවය දෙන දෙවියන් වහන්සේ කී දෙනෙක් විශ්වාස කරනවද? අපි ඒක තුල අපි ශක්තිමත්ව සිටිමු මේ කාලේ. ඉතින් මගේ විශේෂ වැදගත් දේ තමයි අපි දැන් මොකද කරන්නේ? උන්වහන්සේ ගොඩ නැගීම සඳහා උන්වහන්සේගේ මනුෂ්‍යයන්ව කැඳවන මගේ මේ මාතෘකාව තමයි අද ගොඩ නැගීමට කැඳවීමක් කියන එක. ගොඩ නැගීමට කැඳවීමක් කියන එක. ඉතින් උන්වහන්සේ අපිට දිව්‍යමය අවියක් ගොඩ නැගීමට දෙනවා. දිව්‍යමය ආයුධයක්. ඒක මම දකිනවා. මම ඒව ස්වාමිනී කොහොමද? අපි දැන් කොට නගන්නේ කොහොමද? අපි ඕගොල්ලෝ ඔක්කොම මං හිතන්නේ කොයි විදිහට හෝ මේ මිනිස්යන්ට සෙනගට අපි උදව් කරනවා භෞතිකව. නමුත් ආත්මික ආයුධයක් අවශ්‍යයි අපිට මේ ඇවිත් තිබෙන මේ ව්‍යසනයට විරුද්ධව නැගී සිටින්න, මේ රට ගොඩ ගන්නට, මේ මිනිස්යන්ව ගොඩ ගන්නට අපිට ආත්මික ලෙස ආයුධයක් අවශ්‍යයි. උන්වහන්සේගෙන් මම ලැබපු ඒ එළිදරව් තමයි මේ ආත්මික ආයුධය තමයි ආශිර්වාදය කියන එක. දැන් උන්වහන්සේගේ සෙනග ආශිර්වාදය කතා කරනකොට අපි උන්වහන්සේගේ සැලැස්මවල් උන්වහන්සේගේ සැලැස්මවල් නිදහස් කරනවා. මේ දේශයට සමාජයට මේ අපි ආශිර්වාදය නිදහස් කරනකොට ඒක ප්‍රාර්ථනයක් නෙමෙයි. ඔයගොල්ලෝ දැකලා ඇති විවිධ ආගම් ක්‍රමවල ඕන් ප්‍රාර්ථනාවල් කරනවා. පහනක් පත්තු කළා නැත්නම් ඔක්කොම එකතු වෙලා එකම එල්ලයක් ගැන හිතනවා. එකම එල්ලයක් ගැන සිතීමෙන් මේ භෞතික ලෝකයට වෙනසක් සහ බලපෑමක් කරන්න බැරි බව මම විශ්වාස කරනවා. විද්‍යාත්මකව ඔප්පු නොකරපු පදනමක් ඒක මිත්‍යාවක්. එකම ප්‍රාර්ථනාවක ඔක්කොමලා හිටියම ඔක්කොම වෙනවද? ගහක් වටේ ඉඳගෙන පහනක් අල්ලගෙන පහන දිහා බලාගෙන එක ප්‍රාර්ථනාවක්. ඉතින් මම ඊට පස්සේ හිතුවා මම දැන් බර්ත්ඩේස් වලටත් විශේෂ යවන්නේ විශ් ප්‍රාර්ථනා කරන්නේ මම ප්‍රකාශ කරනවා කියලා. ප්‍රාර්ථනාව වෙනයි ප්‍රකාශ කිරීම වෙනයි. ඒ නිසා මම දකින උත්පත්ති පොතේ එක ඉඳන් 24 මම කියුවේ හැම තැනම මම ආයි මේක ගේනවා. උන්වහන්සේ කිව්වා ඒක එසේ වුණා. උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ කිව්වේ කොයි හොඳයි කියලා. මේ ක්‍රමයම භාවිතා කිරීමට උන්වහන්සේ අපි තුලට උන්වහන්සේගේ අපි කොහොමද මැවුනේ? උන්වහන්සේ කටහඬින්, උන්වහන්සේගේ හුස්මෙන්. උන්වහන්සේගේ ඒ හැකියාවන් දෙක මා තුළට දාලා තිනවා. මගේ කටහඬ තුළ බලන්න හිතෝපදේශ 18:21 මරණයත් ජීවනයත් දිවේ වසඟේ ඇත්තාහ ඊට ප්‍රියවන්නේ එහි ඵල භුක්ති විඳින්න ඕනේ. අපි මේක පාවිච්චි කරන්නේ වෙනත් තැන්වලදී. නමුත් කොටිම කියනවා නම් මේකේ සන්දර්භය තමයි අපි තුල ඒ ප්‍රකාශ කරනකොට යමක් වෙනස් කිරීමේ ජීවන බලය. ඒ වගේම නපුරු බලයක්ත් තියෙනවා. මොකද මේ තරම් බලවේගය මොකද පල්ලයට එනකොට ඔයගලන්ට තේරෙන්නේ මේ බලවේගය මරණය සහ ජීවනය ගෙනීමේ හැකියාව. ඒක කොහොමද ආවේ? උන්වහන්සේගේ හුස්ම නැත්නම් උන්වහන්සේගේ ආත්මය මා තුළට පැමිණුනහම ඒ ආත්මය කරන මට හැමදාමත් තිබුණා මරණය ගැනීමේ බලයක්. ඇයි මාව මූලිකම මැවුනේ සාපේට ලක් වුණාට පස්සේ මගේ කටෙන් පිට වෙන වචන ටික මරණයක් ගෙනාවා. උන්වහන්සේ එහෙම නෙමෙයි මැහැව්වේ මාව මැව්වේ යහපත ප්‍රකාශ කිරීම, යහපත නිදහස් කරන්න පුළුවන් වූ කටහඬක් ඇතිව. නමුත් මාට උන්වහන්සේගේ දෙවනි වරට උන්වහන්සේගේ නැවත නැගිටීමේට පස්සේ ඒ ශුද්ධාත්මය දුන්නට පස්සේ උන්වහන්සේ කියනවා ඔබ තුල දැන් මරණය ප්‍රකාශ කිරීමේ හැකියාව විතරක් නෙමෙයි
ජීවනය ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබෙනවා. අපි ඔය කටවා ඇස්වා කියන්නේ අයි ළමන්ට එනේල පොල් ගෙඩියක් වගේ එකක් තියන්නේ. ඒ ඇස්වා වදිනවට අනේ පානේ ළමයව කැත කරන්න එපා. එහෙම එකක් නැහැ. හරිද? ඉතින් අපිට උන්වහන්සේගේ ජීවනේ මම පිළිගන්නවා නම් මා තුළ උන්වහන්සේ පොළව මැව්ව ජීවනේ වචනේ ඒ වචනේ හඩක් විතර නෙමෙයි. එතන තිබුණ උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ හුස්ම, උන්වහන්සේගේ නිර්මාණශීලී හැකියාව ඒ වචනය තුළ තිබුණා. ඒකම සභාව ඒකම මා තුළට ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීමෙන් මට දැන් තැන්පත් වෙලා තියෙනවා මා තුළ. බලන්න අපි මාක් පොතේ 4 වෙනි පරිච්ඡේදය 39 කියවුවොත් උන්වහන්සේ නැගිට සුළඟට තරවටු කර නිශ්ශබ්දව වෙන්න නිශ්චල වේවායි මුහුදට කීසෙක් එවිට සුළඟ නැවත මහත් නිශ්චල භාවයක් ඇතිවිය. මොකද මෙතන උනේ? උන්වහන්සේගේ කටහඬ තිබුණු ජීවනය උන්වහන්සේගේ කටහඬ තුල තිබුණු කටහඬක් නිදහස් වුණේ. නමුත් ඒ කටහඬ නිදහස් වෙනකොට ඒක ගැබ් වෙලා තිබුණ දේ අපි බලන්න ඕනේ. උන්වහන්සේගේ ජීවනය ලෝකයේ මැව්ව නැත්නම් සියලු භෞතික වූ දේවල් වල තියෙන පරමාණු වලට බලය නැත්නම් පරමාණු හැසිරවීමේ ආධිපත්‍ය බලය. තේරෙනවද මං කියන එක? මේ පරමාණුවෙන් මං හැදුනේ පරමාණුවෙන් සුළුසුගෙන හැදුනේ. පරමාණුවෙන් තමයි අභ්‍යකාශය හැදුනේ. ඒ හැම දෙයක්ම තියෙන පුංචිම බිල්ඩින් බ්ලොක් එක චූටිම කෑල්ල පරමාණුව. පරමාණු එදත් පටන් ගැනීමේදී දෙවියන්ගේ හඬට, දෙවියන්ගේ හුස්ම තියෙන හඬට, දෙවියන්ගේ නිර්මාණශීලීත්වයේ බලයට යටත් වුණා වගේ එදත් ඒ යනකොට ඕන්නේ ඔය හරහා හරහා යනකොට ඒක ඒ වචනයට පරමාණු ඔබේ මොනවාද කීකරු වුණා. ඒකයි මම ඔබට අල්ලගන්න කැමති දේ. පරමාණු කටහඬට කීකරු වෙනවා. උන්වහන්සේ කරාට සුලිසුලඟ නිශ්චල වුණා කියන එකට වඩා මම එහයින් බලනවා පරමාණු එදා හැඩ ගැසුනේ දේව හඬට නම් අද ඒ පරමාණු ඒ හඬටම අවනත වීමට නිර්මාණය කළා තියෙන දෙයක්. පරමාණු කියන උබයි මායි ගහ කොළන් සියල්ල හැදිච්ච චූටි මාංශුව. පරමාණු පෙළ ගැහෙනවා හඬට අවනත වීම සඳහා. එදා උන්වහන්සේ කළේ ඒකයි. ඒ වගේම අපි දකිනවා මාක් පොතේ සුභාරංචි 11:21 කියනවා ඔවුන් යනකොට ගමනක් යනකොට ගහක් දැක්කා නේද? අතික ගහ. ආතික ගහේ ගෙඩි නැති නිසා මොකද යේසුස් වහන්සේ කිව්වේ? සාප කෙරුවා. එතකොට පහුවෙන්ද යනකොට පේතෘ ස්වාමිනී අපි අර යනකොට සාප කරපු ගහ මොකද වෙන්නේ? මුල ඉඳන්ම සම්පූර්ණ වියලිලා තිබුණා. ඒ කියන්නේ උන්වහන්සේගේ හඬ තුල පරමාණුව කීකරු කර ගැනීමේ බලවේගයක් තිබුණා. ඒ බලවේගය අද කොහෙද තියෙන්නේ? හිතෝපදේශ 18:21 කියනවා මගේ දිවාග ඒ පරමාණු වලට කීකර. ඒ කියන්නේ මම මවල තියෙන්නේ එහෙමයි. මම මැවුනේ එහෙමයි. මගේ ෆැක්ටරි සෙටින්ග්ස් එහෙමයි. එතකොට මටත් ඒ හැකියාවම තිබෙනවා. හරි. ඒ නිසා අද මං කියනවා ඔබ වයි මාවයි කැඳවල තියෙනවා පළවෙනි දවසේ නිර්මාතෘවරයාගේ ඒ හැකියාවෙන් මවපු දේ සාපයක් බවට පත් වුනහම නැවත රිවර්ස් කරන්නට මා තුළට ඒ නිර්මාණශීලීත්වය ඒ බලය පරමාණු කීකරු වන කරවන හඬක් දීලා ශුද්ධාත්මයන් වහන්සේගේ හුස්ම දීලා ඔබමයි මාව කැඳවනවා නැවත ගොඩ නැගීමකට. ඔබට තේරුණාද මං කියන්න හදන දේ? මේක මගේ හදවතේ ලොකු බරක්. කොහොමද ස්වාමිනී මට යන්න බෑ රෙදිපිලි අරගෙන කරන්න පුළුවන් දේවල් අපි කෙරුවා. නමුත් ඊට වඩා දෙයක් විය යුතුයි. කී දෙනෙක් අඬනවද අද? ඒ හදවත් එක එක මට සනසන්න පුළුවන්ද? පුළුවන් නම් මම යනවා. ඒ හදවත කියන්නේ පරමාණු අංශුවකින් හැදුණු හදවතක්. මට පුළුවන් ඒක වෙනස් කරන්න ගෙදර ඉඳගෙන දණින් ඉඳගෙන. ඔබට තේරෙනවද? ඔබ පිළිගන්නවද? ඔබට පුළුවන්ද? ඔබ මම මොටිවේට් කරනවද? අභිප්‍රේරණයක් දෙනවද? ඔබ තල්ලු කරනවද? මට ඒකයි අද කරන්න ඕනේ මේ උදෑසන. ඉතින් උන්වහන්සේගේ යෝබ් පොතේ 22:28 ඒකේ හරි ලස්සන බලවත් උන්වහන්සේගේ ප්‍රකාශිත වචනය ගැන බලවත් වදනක් කියනවා.
නුඹ කාරණයක් නියම කරගත් කල්හි ඒක නුඹට ස්ථීර වන්නේ. නුඹේ මාර්ග කෙරෙහිද එළිය බැබලෙන්නේ. දැන් මේකේ මේ පරිවර්තනයේ එච්චර පැහැදිලි නෑ. සිංහලෙන් ඉංග්‍රීසියෙන් නම් කියලා තියෙන ඔබ යම් කාරණාවක් ප්‍රකාශ කරන කල එය නීතියක් බවට බලපවතින්ට යනවා කියලා. හරි you shall decree කියන මේ වචනේ තේරුම නීතියක් තමයි අපි නීතිගත කරන්නේ. කොහොමද ඔබටයි මටයි නීතිගත කරන්න පුළුවන් වචන? දෙවියන් වහන්සේගේ ආත්මයෙන් දෙවියන් වහන්සේගේ වචනය ඇතුලෙන් ගන්න වචනය ඒ අවස්ථානුකූලව මම ප්‍රකාශ කරනකොට ඒ වචනය නීතියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක එසේ විය යුතුයි. උන්වහන්සේ එදා මැවිල්ලේදී උන්වහන්සේ යමක් කිව්වා ඒක එසේ වුණා. ගිහින් බලන්න. It was so. මං සිංහලෙන් ලියාගෙන. ඒක එසේ වුණා. ඒක නීතියක් බවට පත් වුණා. ඊට පස්සේ උන්වහන්සේ හැරිලා බලලා කිව්වා ඒක ලස්සනයි, ඒක හොඳයි. ඔබටයි මටයි යම් උන්වහන්සේගේ හුස්මෙන් නිකන් දේවල් කියනලා මට රතු පාට කාර් එකක් නෑ අනේ එහෙම නෑ. දේව වචනේ තියෙන දෙයක් තමයි. උන්වහන්සේ කිව්ව දෙයක් ඒ ප්‍රතිපත්තිය ඇතුලෙන් දෙයක් ගන්න මේ මොහොතේ අරගෙන කියන්න උන්වහන්සේගේ හුස්මෙන් ඒක ඔබට නීතියක් වෙන්න යනවා. නීතියක් කියන්නේ වෙනස් කළ නොහැකි යම් දෙයක් සිද්ධ වෙන්න යනවා. වෙනස් වෙන්න බැරි දෙයක් මම කරන්න යනවා. උදේව හුස්මෙන් ප්‍රකාශ කරන වචනය කරගෙන යෝබ් පොතේ 22:28 කියලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ ස්වභාව ධර්මය මැව්වේ ඒ යම්කිසි ඕඩර් එකක් සහ යම්කිසි පැටර්න් එකක් නැත්නම් යම්කිසි හැඩයක් සියල්ලම ලස්සනට ක්‍රියාත්මක වෙන පද්ධතියක් හැදුවේ කොහොමද? උන්වහන්සේගේ හුස්මෙන් ආපු හඬ ශබ්දෙන්. හරි. ඉතින් ඒ නිසා අපිට පුළුවන් වෙනවා අපි තුල ආත්මයන් වහන්සේ වැඩ සිටිනවා නම් ඒ ආත්මේ ඒ හුස්මෙන් මාට දීපු මේ දිව පාවිච්චි කළා උන්වහන්සේ කියනවා ආශිර්වාදයෙන් අපිට දේවල් වෙනස් කරන්න පුළුවන් කියලා. ආශිර්වාදය තමයි වෙනස් කරන යතුර කියලා. ඉතින් පළවෙනි එක දෙවියන් ආශිර්වාද කිරීමට දෙවියන් වහන්සේගෙන් අපි ආධිපත්‍යයක් ලබා සිටිමු කියනවා. හරි දැන් මේ මොකද ආශිර්වාදය කියන මේ සංකල්පය පළවෙනිම කොහෙද එළියට ආවේ? කොහෙද අපි දැක්කේ? උත්පත්ති එකේ. නේද? උත්පත්ති එකේ 28 කියන දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කළසේක. ආශිර්වාද කරන එකට පරමාර්ථයක් තියෙනවා. ඉස්සර අපේ මමී ඇත්තට පාසගේ අම්මා ආචි කාමරේ ඉන්නකොට ඒ යාළුවා අපිට කියනවා මේ මමී ලුසිෆර් ආවත් ආශිර්වාද කරලා හැම එකම bless you darling හරිම ලස්සන චරිතයක් යා. යාගේ කට පිරලා තියන්නේ ඒකෙන්. කාමරේට එබිකම් කරාද bless you darling කියනවා. ඒක තමයි කියන්නේ. ඉතින් මම කියන්නේ අපි කට පුරව ගමු උන්වහන්සේගේ ආශිර්වාදයෙන්. මොකද ආශිර්වාදය උන්වහන්සේ ආශිර්වාද කළේ ඇයි? ඒ ආශිර්වාදය කියන වචනේ ගැබ් වෙලා තියෙන හරය මොකද්ද? උන්වහන්සේ ආශිර්වාද කළා නුඹලා බෝවි වැඩමින් පොළව පූර්ණ කොට ඒක යටත් කරගනිව්. මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළවේ සිටින හැසිරෙන සත්තුන් කෙරෙහිද අධිපතිපම් කරන්නයි කිව්වා. අධිපතිකම් කරන්න කියලා අනක් දුන්නේ ඉස්සෙල්ලා මොනවා කළාද? ආශිර්වාද කළා. ඒ කියන්නේ ආශිර්වාද ඒ තරම් බලවත් වූ ආයුධයක්, බලවත් වූ සංකල්පයක්, බලවත් වූ ප්‍රතිපත්තියක් දේව වචනේ අපි අල්ලගත යුතු. මොකද ඒකේ පටන් ගැනීම දෙවියන් වහන්සේගෙන්. ඉතින් ඒක මිනිස්සු විසින් පටන් ගත්ත දෙයක් නෙමෙයි. ඒක ඒ දෙවියන් වහන්සේ පළමු කතා කරපු වචන ටිකක් ඒවා. ඉතින් ඒක කෙරුවේ මොකටද? මිනිස්යාගේ ජීවිත යහපත් කරන පිණිස. ඒක වැඩෙන පිණිස, යහපත් වර්ධනය වෙන පිණිස, ඵලදායි වෙන පිණිස, සඵලත් වෙන පිණිස
එහෙනම් මේ ව්‍යසනයට ලක් වූ මනුෂ්‍යයන්ගේ ජීවිත, ඒ මනුෂ්‍යයන්ගේ දේපල, ඒ මනුෂ්‍යයන්ගේ හදවත් නැවත ඵලදායි වෙන පිණිස, ඔවුන්ගේ වැඩිවීම, ඔවුන්ගේ වර්ධනය ඇති කිරීම පිණිස අපිට කළ හැකි දෙයක් තියෙනවා නම් උන්වහන්සේ විසින් පටන් ගත්තා වූ මේ ආශිර්වාදය කියන සංකල්පය අපි සභාවක් හැටියට අල්ල ගන්න ඕනේ අද. ඉතින් එතකොට මේ ආශිර්වාද හරහා මොකද වෙන්නේ? දිව්‍යමය අනුග්‍රහයක් මිනිස්සුන්ට නිදහස් වෙනවා. ඒ දිව්‍යමය අනුග්‍රහය තුල මිනිස්සු සඵල වෙන්න යනවා. දැන් මතක තියාගන්න සභාව, අපි ජීවත් වෙන්නේ මොන කාල පරිච්ඡේදයේද මේ ටයිම් ලයින් එකේ? අනුග්‍රහය කාලය තුල. ඒ නිසා ප්‍රවේශම් වෙන්න විනිශ්චය ගේන්න එපා. ගම් වතුරට අහුන අපේ ඇදිලිවන්තයෝ ඉන්නවා. අපේ ඇදිලිවන්තයෝ නොවන අය ඉන්නවා. උන්වහන්සේ කියනවා මම නෙමෙයි විනිශ්චය ගේන්නේ. මේ විනිශ්චයක් නෙමෙයි. මේක මිනිස්යා විසින් ස්වභාව ධර්මයට එකතු කරා වූ ඒ මිනිස්යා නිසා එකතු වුණා වූ සාපයක්. උන්වහන්සේ අතහැරලා බලන් ඉන්නේ. උන්වහන්සේ ඒ ව්‍යසන මැද්දේ මම ඉන්නවා කියලා කිව්වා. පර්වත දෙදරා ගියත් මං ඉන්නවා කිව්වා. වතුර ජල දෙදරා ගියත් මං ඉන්නවා. මං ඔබව සනසනවා. මං ඔබත් එක්ක ඉන්නවා. නමුත් සතුර පෙන්වන්න හදනවා මේ බාණ්ඩ ඔයගලගේ දෙවියෝ අතෑරියනේ. කෝ දෙයියෝ. ඕක තමයි කතන්දරේ. නේද? ඉතින් අපි උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ අපි ආශිර්වාද ප්‍රකාශ කරනකොට උන්වහන්සේගේ දිව්‍යමය කරුණාව, දිව්‍යමය අනුග්‍රහය මනුෂ්‍යයන්ට නිදහස් වෙනවා කියලා එතනින් ගොඩ එන්න to thrive, ඒ කියන්නේ වැඩි වෙලා ශාස්ත්‍රික වෙලා නැවත ගොඩ නැගිලා ඉන්නට කරුණාව නිදහස් වෙනවා කියලා. දෙවනුව උන්වහන්සේ කියනවා පූජකයන්ට ආශිර්වාද කරන්න කියලා. දෙවියන් වහන්සේ සෙනගට ආශිර්වාද කරන විට දෙවියන් වහන්සේම ක්‍රියා කරනවා. ඒක තමයි උගලන් පෙන්වන්න හදන්නේ. දෙවියන් වහන්සේ මෝසෙස් ආණ්ඩ ගාලා කිව්වා ගණන් කතාවේ 6:23 27 මනුෂ්‍යයන්ව කැඳවන්න එකතු කරන්න එකතු කළා. ඕන්ට කියන්න මොකද්ද කියන්නේ? කවුද දන්නේ ආශිර්වාද වාක්‍ය? උන්වහන්සේ ආශිර්වාද කරන සේක්වා, උන්වහන්සේගේ මුහුණ ඔබ කෙරේ බබලවා, උන්වහන්සේ කරුණාව ඔබට දෙන සේක්වා. ඊට පස්සේ මෝසෙස් කිව්වා ඔබ මෙසේ ආශිර්වාද කරන කල 27 කියනවා මමද ඔවුන්ට ආශිර්වාද කරන්නෙමි. කවුද පටන් ගන්න ඕනේ? අපි. මෝසෙස්ට කිව්වා කරන්න කියලා. මොකද එයාගේ කටේ පිට වෙන දැන් උන්වහන්සේට ස්වර්ගෙන් කෑ ගහන්න බෑ. බැරි නෑ පුළුවන්. නමුත් උන්වහන්සේ දැන් අපිට දුන්නා උන්වහන්සේගේ ආත්මය, උන්වහන්සේගේ ජීවනය, උන්වහන්සේගේ වචනවල තියෙන බලය මා තුළ රඳවලා උන්වහන්සේ කියන ඔබ ආශිර්වාද කරන්න. ඒතර කවුද ආශිර්වාද කරන්නේ? මමද ඔවුන්ව ආශිර්වාද කරන්නේ. උන්වහන්සේ පිටිපස්සේ ඉඳගෙන අපි කියන ආශිර්වාද වාක්‍ය තුලින් ඔවුන්ට අනුග්‍රහය දීලා ඔවුන්ට නැවත නැගිටීම ශාස්ත්‍රික වෙලා ඵලදාව ලැබලා බෝවීම පොළොව පාලනය කර ගැනීම හැකියාව ඔවුන්ට නිදහස් කරනවා කියලා. ඊට පස්සේ කියනවා ඔවුන්ගේ උන්වහන්සේගේ නාමය ඊශ්‍රායල් කෙරෙහි තබා පන්න කියනවා. මුදන් පද නැහැ ඔයගොල්ලන් කියවන්න පුළුවන් ගිල ගණන් කතාවේ 6:23 ඉඳලා. ඉතින් උන්වහන්සේගේ නාමය ඔවුන් කෙරේ තබනවා. උන්වහන්සේගේ මුහුණ ඔවුන් කෙරේ බබලවන්න සලස්වනවා. උන්වහන්සේගේ කරුණාව ඔවුන්ට නිදහස් කරනවා, අනුග්‍රහ නිදහස් කරනවා. එතකොට මොකද වෙන්නේ? මගේ ආශිර්වාදය තුලින් මගේ ආශිර්වාදය බලවත් වෙන්නේ උන්වහන්සේගේ නම ඔවුන් කෙරේ තබනවා. උන්වහන්සේගේ අභිමුඛය ඔවුන් වට කරගන්නවා. උන්වහන්සේගේ ආරක්ෂාව ඔවුන්ට නිදහස් කරනවා. එතකොට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ සෙනග ආශිර්වාද කරන විට දෙවියන් වහන්සේම ක්‍රියා කරනවා කියන මේ ප්‍රතිපත්තිය ඔයගොල්ලෝ ඔළුවට ගන්න. මමයි ආශිර්වාද කරන්නේ දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න කියලා. හරි, ඊළඟට මම දකින දේ තමයි ආශිර්වාදය දෙවියන් වහන්සේගේ අරමුණු ඉෂ්ට කරයි. හරි, මට එතනදි කියන්න බැරුණ දෙයක් තමයි උන්වහන්සේ පූජකයන්ට මෝසෙස් පූජකෙක් හැටියට අපි දකින්නේ. ඒ කියන්නේ මනුෂ්‍යව මඟ පෙන්වා වූ ආත්මික නායකෙක්, පූජකෙක්. අද දවසේ කවුද පූජකයා? පේතෘස් පොතේ කියනවා අපි තමයි පූජකවරු, රජවරු කියලා. ඉතින් උන්වහන්සේ කැඳවනවා යන්න ආශිර්වාද කරන්න. ඔබගේ මාගේ නාමය ඔවුන් කෙරේ තබා පන්න. මගේ මූණ ඔවුන් කෙරේ බබලවන්න කියලා මේ වචන කියන්න. මමද ඔවුන්ව ආශිර්වාද කරමු. උන්වහන්සේ අද පූජකයන් කැඳවනවා. ඔබයි මායි පූජක හැටියට මිනිස්යන්ට මේ ආශිර්වාදය කරන්න අපි වග බලා ගන්න ඕනේ. එතකොට ඊළඟට
මේ ආශිර්වාදය හරහා තුන්වෙනි ආශිර්වාදය දෙවියන් වහන්සේගේ අරමුණ ඉෂ්ට කරනවා. හරි බලන්න යෙසායා 55:11ට මම කියෙව්වොත් මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයන් දැන් දෙවියන් වහන්සේගේ හඬ ගැන මෙතන කතා කරන්නේ. එතකොට මම දැන් කතා කරන්නේ හිතෝපදේශ 18:21ට අනුව උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ හුස්මෙන් උන්වහන්සේගේ පරමාර්ථය දැන් වචනවල ගැබ් වෙලා තියෙන පරමාර්ථයක් ඉලක්කයක් උන්වහන්සේගේ අරමුණක් කතා කරන විට මගේ මුඛයෙන් මගේ නික්මෙන මගේ වචනය මා වෙතට හිස්ව හැරී නොයන්නේ. ඒ කියන්නේ මම ආශිර්වාදය නිදහස් කරනකොට ඒක හිස්ව උන්වහන්සේ වෙතට ආය යන්නේ. ඒක මං කිව්ව දේ ඉෂ්ට කරන්න යනවා. හරි ඒ කිව්ව දේ ඉෂ්ට කරන්න යනවා. එතකොට උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ පරමාර්ථ ඉෂ්ට කරනවා. ඒ නිසා උන්වහන්සේගේ සෙනඟ ආශිර්වාද කරනකොට උන්වහන්සේගේ වචනය ප්‍රකාර ඒ තුලින් මනුෂ්‍යයාට ජීවනය නිදහස් වෙනවා. ආරක්ෂාව නිදහස් වෙනවා. වැඩිවීම, බෝවීම, සඵලත්වය ඒ වගේම ඔවුන්ගේ ජීවිතය දෙවියන් වහන්සේ හා සමග සැසඳෙනවා. දැන් මා යන්නම් තිමෝති 4:4ට. එතන කතා කරන්නේ ඇත්තටම යක්ෂ මේ දෙවන්ට පූජා කරපු ආහාර ගැන. එතෙන්ද කියනවා තිමෝති 4:4 ඔබ ආශිර්වාද කළ යාඥා කරනකොට ඊට පස්සේ කන්නවා නම් ඔබ ආශිර්වාද කරන කෑම ටික මොනවද වෙනව කියන්නේ? වෙන් වෙනවා. නැත්නම් consecrate කියන වචනය තමයි ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ. කියන්නේ මා වෙනුවෙන් ශුද්ධ වෙනවා. මා වෙනුවෙන්. ඒ කියන්නේ උන්වහන්සේ මේ ආහාරයෙන් ඔබට බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්න යනවා. පැහැදිලිද? I can. අපි ආශිර්වාද කරාම කෑම ටික ඒව මේ දේවතා රූප වලට දැම්මා කියලා ඉතින් කෑකෝ ගහනවනේ කන්න එපා අරවා කන්න එපා දානෙකල් යන්න එපා ඌර්මස් කන්න එපා කොහොම જાති කන්න එපා කියනවා. පේතුස්ට කියනවා නෑ මං හදපු කිසිවක් අක්කප නෑ කියලා. ඉතින් ඕක සෞඛ්‍ය රෝග නැත්නම් කන්න එපා ඊට වඩා කතන්දර නෑ. ඉතින් උන්වහන්සේ කියනවා එහෙනම් ඔබ ආශිර්වාද කළා කනකොට මොකද වෙන්නේ? මේ අකැප වූ කෑම මා වෙනුවෙන් කැප වෙනවා. කියන්නේ මගේ පරමාර්ථය සඳහා කැප වෙනවා. මොකද්ද පරමාර්ථය? මාව පෝෂණය කිරීම. මොකද්ද පරමාර්ථය? මාව ශක්තිමත් කිරීම. එහෙනම් මම උන්වහන්සේගේ වචනය නිදහස් කරනකොට උන්වහන්සේගේ පරමාර්ථය ඒ තුල ගැබ් වෙලා තියෙන උන්වහන්සේගේ පරමාර්ථය එසේ ඉෂ්ට වෙන්න වෙනවා. ආශිර්වාද කරනකොට. හරිද? තිමෝති 4:4 කියන්නේ ආශිර්වාද කරන්න කියලා කෑම. හරි? එතකොට මේක අපි දකිනවා ජීවනයේ නිදහස් වෙලා ඒකේ නපුරු උදේ අයින් කළා යහපත් උදේ නිදහස් කරනවා. ඒ නපුරු උදේ අයින් වුණාම අපිට ආරක්ෂාව, එතන සඵලත්වය, වැඩිවීම, බෝවීම, දිව්‍යමය alignment එකක්. ආශිර්වාද කරනකොට දිව්‍යමය ලෙස උන්වහන්සේගේ සලස්මට මනුෂ්‍යයන් යටත් වෙන්න යනවා. ඒකයි වෙන්නේ. ඒක තමයි තිමෝති 4:4 කියන්නේ. මේක තිබුණේ වෙන තැනක. මගේ අනුග්‍රහයටද නෙමෙයි යක්ෂයට බාර කළා. ඔබ කන්නේ නැහැ කියලා අතහැරෙන්න එපා. මේක ගේන්න මගේ අලයින්මන්ට් එකට. ආශිර්වාද කරන්න මා යටතට ගේන්න. දිව්‍යමය අලයින්මන්ට් කියන වාහන කරන දන්නයි දන්නවද? නේ සශිත. ඔව්. ඉතින් දැන් අපි ඊළඟට මම දකින දේ තමයි උන්වහන්සේ කියනවා යෝසප් උප්පත්ති පොතේ 47:7 මම කියවන්න. ඒක සිංහලෙන් දාලා නැහැ. යෝසප් යාකොබ් එක්කගෙන ඇවිත් තාත්තව පාරාව ඉදිරිපිට තිබ්බම පාරාව මොකද කරේ? මං කිව්වා අපේ මමී වගේ bless you කියලා අපේ මමී. යාකොබ් මොකද කරේ? පාරාවව ආශිර්වාද කළා. එයාට අදාළ නැහැ පාරාව අන්‍ය භක්තිකෙක් කියලා. නමුත් පාරාවව ආශිර්වාද කළා කියලා කියන උපද්දා 47:7. දැන් මොකද වෙන්නේ? අධ්‍යාත්මික අධිකාරිය රාජ්‍ය අධිකාරියට ආශිර්වාද කරන විට ජාතීන් ආරක්ෂා කරගන්න පුළුවන්. අධ්‍යාත්මික ආධිපත්‍ය කවුද? යාකොබ්. එතකොට රාජ්‍ය අධිකාරිය කවුද? අනුරු කුමාර දිසානායක. අධ්‍යාත්මික අධිකාරිය කවුද? මම. මම ඒ පක්ෂයට ඡන්දය දැම්මා කියලා කියන්නේ නැහැ. මම පක්ෂ පාට සම්බන්ධ නැහැ. නමුත් ඒක තමයි දැනට පවතින අධිකාරිය. හරිද? ඒ නිසා බලන්න අධ්‍යාත්මික අධිකාරිය අපි
ආශිර්වාද කරන විට රාජ්‍ය අධිකාරයට ජාතීන් ආරක්ෂා කරනු ලබනවා. අපි උත්පත්ති පොතේ 47 බැලුවොත් මොකද උනේ කියලා ආශිර්වාද කරාට පස්සේ යාකෝබ් පාරාව ආශිර්වාද කරාම මොකද උනේ? යාකෝබ් ආබ්‍රහම්ගේ ගිවිසුමට අයිති වෙච්ච කෙනෙක්. ඒබ්‍රහමික් කවනන්ට් ඒ කියන්නේ ආබ්‍රහම් ගිවිසුමක් කරගත්තත් මෙහෙම ආබ්‍රහම්ට දුන්න ආශිර්වාද වාක්‍ය ගොඩාක් තිබුණා. මේ ආශිර්වාද ඔබටත් අයිති කිව්වා. කියලා ඊට පස්සේ කිව්වා දෙවියන්වහන්සේක ඔබ ආශිර්වාද කරන කවරෙක් නමුත් මම ආශිර්වාද කරනවා. ඔබ සාප කරන කවරෙක් නමුත් මම සාප කරනවා. ඔබ ආශිර්වාද ඒ පදේ අහලා ඇති මං ලියලා නැහැ සමාවෙන්න. ඉතින් එවකට හිටපු උසස්ම දේශපාලන අධිකාරය තිබුණේ ඊජිප්තුවේ. ඒකනේ අර මොනවාද කණ්ඩ නැති කාලේ හැමෝම එතනට ඇදුනේ නේද? නමුත් එතෙන්දී ඊට වඩා අඩු පොළොව මට්ටමින් බලපු අඩු අධිකාරියක් යාකෝබ් කියන අධිකාරය එතෙන්ට ගියාම ඔහු දෙවියන් වහන්සේත් අතර තිබුණු ගිවිසුම ආබ්‍රහම් එක්ක කරගත්තු ගිවිසුමේ පංගුකාරයෙක් හැටියට ඔහුට පුළුවන් වුණා පාරාවට ආශිර්වාදය නිදහස් කරගන්න. ඒ නිදහස් වීම ඇතුලේ මොකද උනේ? ඊජිප්තුවට ගබඩා පිරලා ඉතිරලා යන්න ගියා. ඒ අයට දේශයන් වලට ආහාර දෙන්න පුළුවන් වුණා. යාකෝබි මුළු පරම්පරාවම එයින් යැපුණා, කෑව බිව්වා. ඔවුන්ට විශේෂ කියන්නේ ආශිර්වාද පාරාවගේ රාජ්‍යයටදී හම්බුණා. ඔබයි මමයි යාකෝබ් ජීවත් වෙන කාලේ පුරාවටම ඒ මුළු පරම්පරාවම දෙවියන්ගේ ආශිර්වාද ලැබුව සෙනගක් වුණා. ඇයි? කවුද පටන් ගත්තේ? යාකෝබ් ගිවිසුම්ගත් ආබ්‍රහම්ගේ ගිවිසුම යටතේ පූජකෙක් හැටියට නැත්නම් ප්‍රොපේතවරයෙක් හැටියට ප්‍රොපේතවරයා රාජතාන්ත්‍රිකයෙක් වන ලෝකෙ කෙනෙක්ව ආශිර්වාද කරන්න දැන් පුළුවන් නේද අපිට ආශිර්වාද. ඒකයි මම ඔයාලට පෙන්වන්න හදන්නේ. අපිම නෙමෙයි. මේ ආශිර්වාදය රාජතාන්ත්‍රිකයෙකුට නිදහස් කරත හැකි ආධ්‍යාත්මික අධිකාරියක් තියෙන කෙනෙකුට. හරි. එතකොට දැන් අපි ඒ කියන්නේ ඒ ආශිර්වාදය හරහා ඒ මුළු රටම දියුණු වුණා. ගෝෂෙන් කියන රටේ තමයි යාකෝබ් ගිහින් පදිංචි කරේ. යාකෝබ්ගේ පවුලම ගෝෂෙන් කියන දේශය ඉතාමත් ඒ ප්‍රදේශය සස්ත්‍රීක වූ ප්‍රදේශයක් වුණා. යාකෝබ් ජීවත් වෙන තුරාවටම ඒ යාකෝබ්ගේ පරම්පරාව ඉන්න කාලය තුරාවටම ඉතාමත්ම සස්ත්‍රීක ලෙස ආශිර්වාද ලැබපු පළාතක් වුණේ ගෝෂෙන් නගරයයි. එහෙනම් ඔබයි මායි ජීවත් වෙන මේ ලෝකයේ ශාස්ත්‍රීයත්වයට අපිට යම් කිසි දායකත්වයක් දෙන්න පුළුවන් නේද? ඉතින් මේ වෙලාවේදී මොකද වුනේ? ඒ ආශිර්වාදය හරහා ආත්මික අධිකාරිය හරහා ගෝෂෙන් විතරක් නෙමෙයි මුළු ඊජිප්තුවටම උන්වහන්සේගේ අධ්‍යාත්මික වටපිටාවක් වාතාවරණයක් ගොඩ නැගුණා. ඒක තමයි අර මේ පළදාව ලැබුණේ කුඹුරු වලින්ද ආදායම් වලින්ද යෝසෙෆ්ගේ එතන පාලන තන්ත්‍රයේ හිටියා. නමුත් එහි නායකයා වුණේ පාරාව කෙනෙක් ඊජිප්තුවේ. ඒ යාකෝබ්ගේ ආශිර්වාද හරහා මුළු වටපිටාවටම අවකාශයටම ආධ්‍යාත්මික ආශිර්වාදයක් නිදහස් වුණා. ආධ්‍යාත්මික බලපෑමක් ඇති කරන්න ගත්තා. ඒ ආධ්‍යාත්මික බලපෑම හරහා දිව්‍යමය අනුග්‍රහයක් ලැබුණා ඊජිප්තුවට පළදාව සාර්ථක කරගන්න, පළදාව එකරස් කරගන්න, ඒ පළදාව අනිත් අයට බෙදා දෙන්න. ඒ කොහොමද උනේ? යාකෝබ්ගේ ආශිර්වාද හරහා. එහෙනම් ඔබවයි මාවයි කැඳවලා තියෙනවා අද දවසේ මේ රටේ ගොඩ නැගීමට, මේ තුවාලුණු මිනිස්යන්ගේ හදවත්වල ගොඩ නැගීමට. ඔබටයි මටයි යාහන වාහන ඕනේ නැහැ මේ දේ කරන්න. අපිට අධ්‍යාත්මික ලෙස මේ දේ කරන්න පුළුවන් කාලයක අපි ජීවත් වෙනවා. ඒකට අපි දකින්න ඕනේ මේ ආශිර්වාදය ඇදහිල්ලෙන්
කතා කරන්න ඕන දෙයක්. ඇදහිල්ලෙන් කතා කරන ආශිර්වාද වාක්‍ය වාතාවරණය හැඩගස්වනවා. ඇදහිල්ලෙන් කතා කරන ආශිර්වාද. ඉතින් ඒ නිසා දොරවල් ඇරුණා. දැන් පළවෙනි ආශිර්වාදයේ දිහා බැලුවොත් ඒකම සිද්ධ වුණා නේද? ඵලදාව වැඩි වුණා, බෝ වුණා, ආධිපත්‍යයක් හම්බුණා, සියලු රාජ්‍යයන් ඔහු දිහා බලන්න පටන් ගත්තා. ඒක තමයි අපි මේ කරන්නේ. පටන් ගැම්ම දෙවියන් වහන්සේගේ සංකල්පයක් මේක. ඉතින් ඒ නිසා ඊශ්‍රායල් වරු මිස්ර දේශයේ ගෝෂෙන් පළාතේ වාසය කළ ඔහු එහි ගම්බිම් ලබාගෙන සඵලව අතිශයින් බෝ වූයේ. ඵලදාව ලැබිලා බෝ වුණා, මුළු රටට මේක බලපෑවා. හරිද? ඊළඟට තමයි මුළු ජාතීන්ම මම කිව්වා වගේ මුළු ජාතියක් මුළු දේශයටම සාරවත්භාවය සහ ධර්මිෂ්ඨකමින් ආශිර්වාද කරන්න පුළුවන් අපිට. ඉතින් අපේ ආශිර්වාදයෙන් දේශයක් හැඩගස්වන්න පුළුවන්. ඒක තමයි උනේ යාකෝබ්ගේ ආශිර්වාදයෙන් මුළු ඊජිප්තුවම හැඩගැසුණා. ඒ නිසා අපිට ඒ නිසා අපි බලන්න ඕනේ මේ රටට ඔබ ජීවත් වෙන ප්‍රදේශයට, දිස්ත්‍රික්කයට, ඔබ වැඩ කරන ස්ථානයට, ඉස්කෝලවලට, ඉස්පිරිතාල වලට, ආණ්ඩුවේ බිල්ඩින් ඒ වගේ දේවල් වලට එකක්වත් අපිට අතහරින්න ඕනේ නැහැ. ඔබයි මායි ගෙදර ඉඳගෙන සහයෝගය දෙනවා ආණ්ඩුවට. මුළු දේශපාලන සැමුන්ටම හැමෝම. එතකොට අපි විශේෂයෙන් අඬන්න කියන්නේ අනේ හොරකම් කරන්න දෙන්න එපා ස්වාමිනී, අනේ මේක කරන්න දෙන්න එපා. දැන් තව දෙයක් තියෙනවා. මම දැන් යාඥා කරන්න ආශිර්වාද කරන්න කොහොම ගොඩක් දෙනෙක් මම කාහගෙන ඉනකොට අනේ ස්වාමිනී ආශිර්වාද කරන්න. නෑ. උන්වහන්සේ කියන මට කරන්න කියලා. යාඥාවේ හැඩය පොඩ්ඩ වෙනස් කරමු. මම ආශිර්වාදය ප්‍රකාශ කරමු. ඒක තමයි යෝබ් පොතේ කිව්වේ. ඔබ ආශිර්වාදය ප්‍රකාශ කරනකොට ඒක නීතිගත වෙනවා. මොකද මගේ කටේ හඬේ කමාන්ඩ් එක නැත්නම් ඒ කරන කියන දේ තුලයි බලය නිදහස් වෙන්නේ. ඊළඟට මම කියන අවසන් කරන්න ඉස්සලා ආශිර්වාදය පරම්පරා ගණනාවකට යාකෝබ් ජීවත් වෙන තුරු ඔහුගේ දරුවන් ජීවත් වෙලා ඔවුන්ගේ පරම්පරාව අවසන් වෙනකම්ම ඒ දේශය ආශිර්වාද වුණා. ඒතර හේබ්‍රෙව් පොතේ කියනවා පොතේ 11 වෙනි පරිච්ඡේදයේ කියනවා යාකෝබ් ඇදහිල්ලෙන් ඔහුගේ සැරෑටිය මත එල්ලිලා දැන් යාගේ මරණේ කාලය ලං වෙනකොට දරුවෝ 12 දෙනාට ගහලා 12 දෙනාට ආශිර්වාද කළා කියලා. තාත්තේ අම්මේ තාත්තල විතරක් නෙමෙයි අම්මේ ඔබගේ දරුවට ඔබ ඇදහිල්ලෙන් ආශිර්වාද වාක්‍ය කියන්නේ. ඔබගේ ශරීරයේ විවිධ ස්තැන්වලට මොකද උන්වහන්සේගේ මැවිල්ල තිබුණ දේ මම විශ්වාස කරන්න ඕනේ. මාව මැව්වේ හොඳටයි, මාව මැව්වේ ලස්සන විදිහටයි. අඩුපාඩු ඇති ශරීර තියෙනවා නම් මොන විදියකින් හෝ යහපත්ය කියලා කියන්න. ඒක හොඳයි කියලා කියන්න. ඔබ ආශිර්වාද කරන්න. ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ අනුග්‍රහයි බලය, වචනේ ජීවන හුස්ම මං කියන දේ මමයි කියන්නේ. උන්වහන්සේ කියන මමද ඔවුන්ව ආශිර්වාද කරමි. ඒක තමයි ගණන් කතාවේ 6:23 කියන්නේ. උන්වහන්සේගේ නාමය ඒ ස්ථාන පිහිටවනවා. උන්වහන්සේගේ නාමය උන්වහන්සේගේ මුහුණ ඔවුන් කෙරේ බබලනවා. ඒතර මේ ආශිර්වාදය අධ්‍යාත්මික උරුමයක් නිර්මාණය කරනවා. උරුමයක් මගෙන් පස්සේ ඒගොල්ලන්ගෙන් පස්සේ මම විතරක්කට නෙමෙයි මේ ආශිර්වාදය. ඒ නිසා මේ දේශය මගෙන් පස්සේ දරුවන්ටත් ආශිර්වාදයක් විය යුතුයි. ඒ නිසා මේක එසේ වෙන්න නම් අපි උන්වහන්සේගේ මේ සිද්ධාන්ත අරගෙන මං කියන්නේ මේක ගැන හිතන්න. කතන්දරයක් ඉස්සලා හදා ගන්න ඕනේ වචනයක් පිට කරන්න ඉස්සෙල්ලා.
ඉබක් බවක් නැතුව සමහර වචන කියන්නේ හිතේ මුකුත් නැහැ ඔහේ කියවනවා. එහෙම නෙමෙයි. මං කියන්නේ යාඥාව සම්බන්ධව නිකන් උත් අපි කතා කරන මිනිස්සු ඔහේ කියවන්නේ. මොකද හිතේ අදහසක් නැහැ. ඉස්සලා අදහසක් ඇති කරගන්න කතන්දරයක්, පින්තූරයක් මවා ගන්න. ඔව් උන්වහන්සේ මැව්වේ මෙහෙමයි වචනෙන්. ඒ වචනේ තුල නිර්මාණශීලී බලය තිබුණා. ඒක නිර්මාණය කරනවා. ඒ වචන හිස් වෙලා ආපහු යන්නේ නැහැ. ඒ වචනේ තුල උන්වහන්සේගේ හුස්ම තියෙනවා. ඒ හුස්මෙන් තමයි අපි කතා කරන්නේ. ඒ වචනට හැකියාවක් තියෙනවා සියලු භෞතික සියලු ඇටම්ස් නැත්නම් මොනවද කියන්නේ පරමාණු එකලස් කරන්න. එතකොට අපිට මගේ කටහඬ එහෙම බලයක් තිබෙනවා. ඒ නිසා තමයි කුණාටුව සංසිඳෙන්නේ. ඒ නිසා තමයි අර අත්තික ගහම මේ කතන්දරේ මගේ හිතේ ලොකු කතන්දර ගොඩාක් තියෙනවා. මම එහෙම තමයි යාඥා කරන්නේ. ඒකනේ මම කතන්දරයක් හදා ගන්නවා. හිතනවා. මම ඒකට මෙනෙහි කරනවා කියන වචන නමුත් අම්මෝ ඒකට රෙණිය ගොතාගෙන මෙනෙහි කරන්නේ නෑ. එකම වචනේ විදි දෙකකට තේරුම් ගන්නවා. මොකද අපි උකට අර 아무තු වචන පෙළකට අපි ඔළුව හැදලා තියෙනවානේ නේද? ඒ නිසා එහෙම නෙමෙයි හිතන්න. කතන්දරයක් හදාගන්න. මෙහෙම තමයි පටන් ගැනීමේදී මෙහෙම තමයි දෙවියන් වහන්සේ කරේ. ඉස්සලම ආශිර්වාද පටන් ගත්ත දෙවියන් වහන්සේ ඒකේ මේකයි සිද්ධ වුනේ. මටත් එක දීලා තිනවා. මටත් එක කරන්න පුළුවන්. මම එකෙන් වෙනස් කරන්න යනවා. මම මේ දේ කරන්න යනවා. දේශය ආශිර්වාද කරනවා. මගේ පළාත මං ජීවත් වෙන පරිසරය මගේ රාජකාරී කරන තැන මගේ දරුවෝ මගේ පවුල ආශිර්වාදය අපි නිදහස් කරන්න ඕනේ. එතකොට ඔබ දන්නවා මට එක පදයක් මිස් වෙනවා. මම කියන්න ඕනේ. හිත උපදේශ 11. අද තැනත්තාගේ ආශිර්වාදයෙන් නගරේ උස් වෙයි. එහෙත් ධර්මිෂ්ඨයාගේ ආශිර්වාදයෙන් නගරය උස් වෙයි. එහෙත් දුෂ්ටයාගේ මුඛයෙන් එය පෙරලා දමයි. ඉතින් දැන් සෝෂල් මීඩියා එකේ එන හැම එකටම එකතු වෙන්න එපා. බනිනේවට නේද? සමාජ මාධ්‍ය එකතු වෙලා ඒක අතින් කතා කරන මගේ අදහසනේ. ඉතින් ඒ නිසා ආශිර්වාදය ප්‍රකාශ කරන්න අපි තීරණයක් ගමු. ඉතින් ආශිර්වාදය ජාතීන් රටවල් සැබවින්ම ගොඩනගන්නට යනවා. මේ කියන්නේ සාපය රටවල් විනාශ කරන ආකාරයටම සාප කරොත් දෙයක් විනාශ වෙන ආකාරයටම ආශිර්වාදය යමක් ගොඩනගන්න පුළුවන් බව ඔබ තේරුම් ගත්තොත් මං කැඳවනවා ඔබව. දෙවියන් වහන්සේ කැඳවනවා. අපිට කරන්න පුළුවන් ලොකුම සේවය මේක තමයි. ඒ නිසා අපි නැගිටමුද මේ උදෑසන අපි කැප වෙමුද අපේ ජීවිතයට මේක අදාළ කරගමුද රටට විතරක් නෙමෙයි. මං කිව්වේ යාකෝබ්ගේ ආශිර්වාදය දරුවන්ටත් නිදහස් වුණා. දෙවියන්ගේ ආශිර්වාදය එදා ඉඳන් මිනිස්යන්ට නිදහස් වෙනවා. අපිට තියෙනවා මේ කවනන්ට් නැත්නම් අපි ගිවිසුම් ගහගෙන තිනවා. ආබ්‍රහම් එක යාකෝබ්ට තිබුණ ගිවිසුම තමයි යා නිදහස් කරේ. අපිට දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුමක් තියෙනවා. උන්වහන්සේ අපිව ආශිර්වාද කරලා තියෙන යහපතටයි සලස්මු හොඳටයි මේ ලේවල ගිවිසුම ඇතුළේ ඉඳගෙනයි අපිට ආශිර්වාද කරන්න පුළුවන්. නැත්නම් අර හැමෝන්ටම නිකන් සාමාන්‍යයෙන් කියනවා වගේ අනේ දෙවියන්ගේ පිහිටයි දෙවියන්ගේ ආශිර්වාද ඔහොම වචන තියෙනවනේ. ඒ වචන හරි හිස්. මොකද ඔබ මෙනෙහි කරොත් දෙයියන්ගේ පිටයි කියන්නේ ඉස්සෙල්ලා හිතන්න මං කියන වචනේ මොකටද පරමාර්ථයක් ඕනේනේ. උන්වහන්සේට පරමාර්ථයක් තිබ්බ හැම වචනයක් තුළම පරමාර්ථයක් තියෙනවා. නිකන් කියන්න බෑ දෙයියන්ගේ පිටයි කියලා. ඒක අර සිංහල කියවනද මන්ද නේද? දෙයියන්ගේ පිටයි. හොඳයි ඒක. හැබැයි ඉතින් පරමාර්ථයක් අපි ඉලක්කයක් ඇතුව දේවල් කරමු. ඉලක්කයක් ඇතුව කතා කරමු. දේව වචනේ අරගමු. මොකටද ඔබට ආශිර්වාද කරන්න ඕනේ? අපි උන්වහන්සේගේ ඉදිරියේ ඉඳගෙන අද ආශිර්වාද වාක්‍ය ප්‍රකාශ කරමු. ස්වාමීන් වහන්සේ අපිට worship team එකකින් දෙවියන් වහන්සේ ස්තුති වේවා. අපි ආශිර්වාද කිරීමේ බලය විශාල බලයක් තිබෙනවා. දෙවියන් වහන්සේ මවපු මැව්වට පස්සේ යහපත ප්‍රකාශ කෙරුවට පස්සේ ආශිර්වාද කළසේක. යාකෝබ් පාරාවට ආශිර්වාද කළා.